යුගෝස්ලෝවියාව වගේ විශාල රටක් ලෝක සිතීමෙන් මැකිල ගියපු හේතුව ඔයා දන්නවද? යුගෝස්ලෝවියාව කියන්නේ පළමු යෝග යුද්ධයෙන් පස්සේ දකුණු සහ නැගෙනහිර යුරෝපයේ පිහිටවපු ඒකාබද්ධ රාජ්‍යයක්. මේකට සර්බ්වරු, ක්‍රොයට්වරු, බොස්නියානුවන් වගේම තවත් ජාතීන් බොහෝමයක් එක දජයක් යටතේ එකතු වුණා. මේ රට දශක ගාණක් තිස්සේ ශක්තිමත්ව පැවතුණා. ඒ ඔවුන්ගේ නායකයා වුණු යොසේප් බ්‍රෝස් ටීටෝගේ නායකත්වයේ යටතේ. නමුත් අවාසනාවට ඔහු 1980 දී අභාව ප්‍රාප්ත වුණා. ඊට පස්සේ භාෂාව, ආගම සහ ඉතිහාසය අනුව මේ ඒකාබද්ධ වුණු රට බෙදිලා ගියා. ආර්ථිකය දැඩි අර්බුදයකට ලක් වුණා. එක් කණ්ඩායම්වල ජාතිකත්වය වැඩි වුණා. මේ නිසා උතුරු දිසාවේ තිබුණු ස්ලෝවෙනියාව වගේම ක්‍රොයේසියාවත් මේකෙන් වෙන් වෙන්න සැලසුම් කරා. මෙතන තිබ්බ බලවත්ම වගේම ජනගහනය වැඩිම රට වෙච්ච සර්බියාව මේ රටවල් එකට තියාගෙන පාලනය කරන්න උත්සාහ කළා. නමුත් 1991 අවුරුද්දේදී ස්ලෝවෙනියාව පළවෙනියම්ම මේ හවුලෙන් වෙන් වෙලා ගියා. ඔවුන් අනුගමනය කරපු ක්‍රොයේසියාවයි මැසිඩෝනියාවයි ඒ පාරම කියලා ස්වාධීනත්වය ලබා ගන්නවා. 1992 අවුරුද්දේදී බොස්නියාව වගේම හර්ස්ගොවිනා කියන ප්‍රදේශත් ස්වාධීනත්වය ප්‍රකාශ කරනවා. මේ සිදුවීම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපයේ ඇති වුණ බලවත්ම යුද්ධය ආරම්භ වෙන්නත් හේතුවක් වුණා. ඊට පස්සේ මොන්ටනේග්‍රෝ සහ කොසෝවෝ වගේ අනෙක් ප්‍රදේශත් ඉක්මනින්ම වෙන් වෙලා රටවල් පිහිටුවා ගත්තා.